මම කියලා පිළිගන්නවා RS Media YouTube channel එකට. මම අද දැක්ක අර සජිත් පුතාණෝ ශ්‍රීමත් සජිත් පුතාණෝ. එයා ගිහිල්ලා ඉල්ලා මිනිස්සුන්ගේ අර කුඩියා පිළිපැත්තේ මේ දුකසැප බලන්න ගිහිල්ලා මිනිස්සුන්ගේ. ලැජ්ජයිනේ මහත්තයෝ. අරේ දැන් ඔයාට ওই කඩේ යන මිනිස්සුන්ට ඔයා එක වතුර එකක් ගිහිල්ලා දුන්නද? නෑනේ. ඔයාගේ ওই දේශපාලන වාසි ගන්න ඔයාට ලැජ්ජ නැද්ද ඇත්තටම මිනිස්සුන්ව කඩේ යවන්න? ඔයා ගිහිල්ලා දුක සැපහනවා මිනිස්සුන්ගේ. කිසිම තේරුමක් තියනවද කැමරාව අල්ලගෙන ඔයා දුක සැපහනවා. එලවටත් නෑ මෙලවටත් නැති මිනිස්සෙක් ඔයා. ඔයාට බැරිදන්නේ ওই මිනිස්සුන්ට ගිහිල්ලා ගෙවල් 10ක් හදලා දෙන්න අඩුම තරම ඔයාට ওই කඩේ යන මිනිස්සුන්ට ගෙවල් 10ක් හදලා දෙන්න ඔයාට ওই සල්ලි තියෙනවනේ ගොඩක්. ඔයාගේ ওই දුක සැපහන කට්ටියටවත් අඩුම තරමේ ඒ මිනිස්සුන්ටවත් ගෙවල් ටිකක් හදලා දෙන්න ඔය උතන ඉන්න මිනිස්සුන්ටවත් ඔයා ගිහිල්ලා බොරුවට දිස්ත්‍රික් ලේකම්ට කියන්න ඔයා ඕන දනේ දිස්ත්‍රික් ලේකම්ට කියන්න එයා මේ මිනිස්සුන්ගේ දුක ඒව දන්නවා යාලා දුක මේ රටේ මෙච්චර මේ වේසනයක් වෙලා තියෙනකොට දිස්ත්‍රික් ලේකම් දන්නේ නැද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන විනාශේ හොඳටම දන්නවා ඔයා මේ අමුතුවෙන් ගිහිල්ලා කියලා දෙන්න ඕනේ නෑ මේ දිස්ත්‍රික් ලේකම්ට මේ මිනිස්සුන්ගේ මේ දුක මේ සැප ගෙවල් ගිහිල්ලා තියෙන එක ඔයා කියලා දෙන්න යන්න ඕනේ නෑ බොරුවට. තේරුමක් තියෙන වැඩක් කරන්න මහත්තයෝ. එක වතුර එකක් ගිහිල්ලා දෙන්නකෝ මේ මිනිස්සුන්ට. ඔයා ওই දුක සැප අහන ලද්දා ඔයා කැමරාවට මාධ්‍ය සංදර්ශන තියෙන ලද්දා ඔයා ඔය මිනිස්සුන්ට එක වතුර එකක් ගිහින් දෙන්නකෝ. අඩුම තරමේ වීලි කෑම මල්ලක්වත් එහෙම ඔයා කිසි දෙයක් කරන්නේ නැතෝ ඔයා ඔය කරන දේ තේරුමක් තියනවද? අපිට ඕව දකිද්දි මාළු නටනවා. ඒ අසරණ මිනිස්සුන්ගේ දුක ඔයා දේශපාලන වාසියක් ගන්න ඇයි ඔය විදිහට කරන්නේ? ඇත්තටම මාළු නටනවා අපිට ඕව දකිද්දි. හරිනම් හරි මිනිස්සේ නම් කරන්න ඕන මොකද්ද? ඔයාට ඔය තියෙන සල්ලි වලින් ඔයා ඔය ගෙවල් ටිකක් හදලා දෙන්නකෝ. ඔයාට ඔය කඩේ යන මිනිස්සුන්ටවත් අඩුම තරම. එහෙම නැතුව එයාලගේ දුක ඔයා පොතක සටහන් කරගෙන දිස්ත්‍රික් ලේකම්ට කියන්න ඔයා ඕනේ නැහැ ඒකට. ඒවා දිස්ත්‍රික් ලේකම් දන්නවා. අඩුම තරමේ ලංකාවේ මිනිස්සු නෙමෙයි පිටරට මිනිස්සුත් දන්නා මිනිස්සුන්ගේ දුක. ඔයා කියලා දෙන්න යන්න ඕනේ නැහැ 아무තුන් දිස්ත්‍රික් ලේකම්ට. ඒව ගාන්ට ආණ්ඩුවෙන් කරයි. ඔයාට බැරි නම් ඔයා නිකායින් පැත්තකට වෙලා නැට්ට පොකේ ගහගෙන සයිඩ් එකකට වෙලා ඔයා ඉන්න. ඔයා මේ දිස්ත්‍රික් ලේකම්ට එයාගේ දුක කියලා දෙන්න 아무තුන් යන්න ඕනේ නැහැ. දිස්ත්‍රික් ලේකම් දන්නවා එයාලගේ දුක. තේරුණාද? ඒ නිසා ඔයා ඔය මාධ්‍ය සංදර්ශනයේ තියෙන එක දැන්වත් නවත්තලා අඩුම තරම ඔයාට ඔය කඩේ ගිය මිනිස්සුන්ටවත් ඔයාගේ වල ටිකක් හදලා දෙන්නකෝ. ඔයාට සල්ලි තියෙනවනේ කොට. ඔයාලගේ අරමුදල් තියෙනවනේ. ඒ සල්ලි වලින් හරි ඔය කඩේ ගිය මිනිස්සුන්ට හරි අඩුම තරම ඔයා හදලා දෙන්න ගෙවල් ටික. අන්න එදාට අපි ඔයාට සලූට් කරනවා. එහෙම නැතුව දුක ඔය මිනිස්සුන්ගේ මේ බොරුවට ගෙයිලා වටේ සවාරි ගාගෙන මාධ්‍ය සංදර්ශන තියලා ඒ මිනිස්සුන්ගේ දුක ඔයා මේ දේශපාලන වාසියකට හරවගෙන කිසිම තේරුමක් නැහැ ඔයාව කරන වැඩේ. අපේ මාළු නටනවා වගේම රටේ ජනතාවගේ මාළු නටනවා ඕවා දකිද්දි. ඔයාට පුළුවන් නම් ඔයා කරන්න ඔයා මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න. ඔයාගේ ගානේ ඔයාට පුළුවන් නම් අන්න ඒක තමයි අපි එකෙන්ම සැලූට් කරන ඔයා එහෙම දෙයක් හරි කරෝ. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ දුකත් වවාගෙන කන්න එපා මහත්තයෝ. ඒක තේරුමක් නැහැ. ඒක ඔයාලට ඔය කරන දේෙන් ඔයාලට කවදාවත් ඔයාලට ගොඩේමක් හම්බෙන්නේ නැහැ ඔයා කරන දේ. දේශපාලන තනිකරම ඔයා දේශපාලන සංදර්ශනයක් ඔයා කරන්නේ. තේරුම් ගන්න පොඩ්ඩක් ඔබතුමා. ඔබගේ යුතු විපක්ෂ නායක නේද ඔයා? ඒ නිසා ඔක තේරුම් අරන් ඉවරලා මේ මිනිස්සුන්ගේ දුක ලියාගත්තා වගේ නේ ඔයා කෙලින්ම කියන්නේ ගෙවල් 10ක් හදලා දෙනවා. අඩුම තරමේ ගෙවල් කැසේ වෙදත් ඔයා ඒක මේ අත්‍යවශ්‍ය බඩු මල්ලක් ගිහින් දෙන්නකෝ. මේ මිනිස්සුන්ට කන්න. මේ මිනිස්සුන්ගේ දුක කොහෙන් ගියාද අරක ගියාද ඒක ලියාගෙන පොතක විල්ල බොරුවට තේරුමක් නැහැ. මම දිස්ත්‍රික් ලේකම්ට කියන්නේ. ඔයා ඕනද? ඔයා ඕනේ නැහැ දිස්ත්‍රික් ලේකම්ට කියන්නේ. ඒව දිස්ත්‍රික් ලේකම් දන්නවා. හොඳද මහත්තයා? මම නම් ඕක මතක් කරලා දෙන්න ඔබතුමාට මම මේ වීඩියෝ එක දැම්මේ. ඒ නිසා මේ වීඩියෝ එක බලලා හරි ඔයා මේ ඒ විදිහට කරන්න. අපි එකෙන්ම සැලූට් කරනවා. ඕකේ බයි.